මගේ අතේ තියෙනවා චුම්බකයක්. මම ලොකු චුම්බකයක් ගන්නවා. මේ ලෝකේ චුම්බක වලට හැම දෙයක්ම ඇලෙන්නේ නැහැ. පෙරක් වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ලෝහ වර්ග ඇලෙනවා කියලා. අපි බලමු. එන්න. චුම්බක වලට ඇලෙන දේවල් නැත්නම් ආකර්ෂණය වෙන දේවල්. යකඩනේ ආකර්ෂණය වෙනවා. මෙන්න ඉදිකට හොරෙන් ඇවිල්ලා. අල්පෙනෙත් ආකර්ෂණය 60 කට ආකර්ෂණය වෙනවා. මම ආකර්ෂණය වෙනවා මේ පැත්තෙන් දාන්න. පෑම්බටේ මේ ඉදිකටත් එක බෑ ඉදිකට ටක් ගාලා ඇවිල්ලා මැරෙනවා. එයා ආකර්ෂණය වෙන නිසා. පෑම්බටේ නම් ආකර්ෂණය වෙන්නේ නැහැ නම් මම මේ පැත්තෙන් තියන්න. ලී කැබැල්ලත් ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් එයාවත් මේ පැත්තෙන්. අඩිරූලත් ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔන්න මේ පැත්තෙන්. ඒතර මේ ආකර්ෂණය වෙන දේවල් මේ පැත්තෙන්. දැන් අපි හිතනවා ලෝහ වර්ග ආකර්ෂණය වෙනවා කියලා. බලමු පහ එකාසියට. හිතුව ඇලෙයි කියලා නේ. නෑ. මකන කෑල්ල නෑ ආකර්ෂණය වෙන්නේ නෑ. මේ පහ එකාසිය ඇලුනා මේ. නම් මේක මේ පැත්තෙන්. 7 10 එකාසිය. තඹ 7 10 එකාසිය ඇලෙන්නේ නෑ. පැන්සල ඇලෙන්නේ නෑ. බලමු ලෝහ වර්ග ඔක්කොම ඇලෙනවා කියලා කිව්වනේ. බලමු තඹ හඩුව තඹ කම්බියක් ඇලෙනවද කියලා. ඇලෙන්නේ නෑ. අපි බලමු යතුරේ මේ කොටස ඇලෙනවද නැහැ. හැබැයි මේක කොටස බලන්න මලකඩ කාලා තියෙනවා. බලන්න මේක ඇලෙනවද කියලා. හොඳයි. එහෙනම් ඔයාලට පැහැදිලිද තියෙනම් කොටසක් ගලවලා තමයි මේ පැත්තට තියන්න වෙන්නේ. මම ඔන්න උඩ කොටස ඇලිච්ච නිසා මෙහෙට ගත්තා. චුම්බක වලට හැම දෙයක්ම ඇලෙන්නේ නැහැ. චුම්බක වලට ඇලෙන්නේ චුම්බක ද්‍රව්‍ය විතරයි. හරි. චුම්බක වලට ඇලෙන්නේ චුම්බක ද්‍රව්‍ය විතරයි.